ඉතින් ඒක නිසා ඩේ ප්‍රොටෙක්ට් එකක් කියලා කියන්නේ අවුවට යනකොට විතරක් ඇප්ලයි කරන දෙයක් නෙවෙයි. මේක ගෑවට පස්සේ මගේ ඕපන් පෝස් බ්ලර් වෙලා ස්කින් එකට හරි මැට් ෆයින් නිකන් ඉෆෙක්ට් එකක් මගේ ස්කින් එකට දාලා වගේ හරි ෆිල්ටර් ලුක් එකක් එනවා. මේක විතරක් ගාලා කෙලින්ම ෆවුන්ඩේෂන් එක උනත් දාලා පවුඩර් සෙට් කරන්න පුළුවන්. ඒ තරමටම හරිම ලස්සන ෆ්‍රෙෂ් ලුක් එකක් තියෙනවා. ස්පාසිලොන් good living YouTube channel එකත් එක්ක අද අපි කතා කරන්නේ award winning ස්පාසිලොන් day protectors ගැන. ගොඩක් අය කැමති නෑ day protectors පාවිච්චි කරන්න. මොකද දවල් දවසට මේ ස්කින් එක ගොඩක් ඔයිලි වෙන හින්දා. හැබැයි ඉතින් ඔයා දන්නවද day protectors තියෙනවා ඔයාගේ ස්කින් එක fresh වගේම mattify විදියට තියාගන්න. මට පර්සනලි මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා මේ day protectors වල තියෙන benefits. මට කාලයක් මතකයි මම හිතන් හිටියේ මම AC කාමරයක් ඇතුලේ ඉන්නකොට මට එහෙම day protector අවශ්‍ය නැති වෙයි කියලා. මම ওই මිස්ටේක් එක කරලා ඊට පස්සේ මගේ ස්කින් බැරි එක හොඳටම ඩැමේජ් වෙලා ඊට පස්සේ මට උදව් කරේ මෙන්න මේක. සාලන් සැෆ්‍රන් day protector එක මම යූස් කරලා තමයි ආපහු මගේ ස්කින් බැරි එක මට හෙල්දි මේ ස්කින් බැරි එකකට ගන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩක් වෙලාවල් වලට මේ අපි ඩේ ප්‍රොටෙක්ටර්ස් ගැන කතා කරනකොට ඩේ ප්‍රොටෙක්ටර් එකකින් ගොඩක් දෙනෙක් හිතනවානේ මොයිස්චර් එක එකතු වෙනවා ඒ වගේම අපේ ස්කින් එකට දැන් මේකේ ඩේ ප්‍රොටෙක්ටර් එකක් අනිවාර්යෙන්ම එන්නේ SPF කවරේජ් එකක් එක්කනේ. එතකොට අපි අවුවෙන් හැම පරිස්සම් වෙනවා එහෙම කියලා. හැබැයි මීට වඩා ගොඩක්ම අපේ ස්කින් බැරියර් එක අර හරියට කිව්වා වගේ ස්කින් බැරියර් එක රෙපෙයාර් වෙන එක නැත්නම් ස්කින් බැරියර් එක ප්‍රොටෙක්ට් වෙන එකත් මේකෙන් වෙනවා. ඉතින් ඒක නිසා ඩේ ප්‍රොටෙක්ට් එකක් කියලා කියන්නේ අවුවට යනකොට විතරක් ඇප්ලයි කරන දෙයක් නෙවෙයි. ඉතින් මගේ පර්සනල් ෆේවරිට් එක තමයි මෙන්න මේ True Turmeric and Vitamin C කියලා කියන්නේ. ඉතින් මගේ ස්කින් එක ග්ලෝ කරගන්න. මොකද මම ටිකක් අවුවට වැඩිපුර යන කෙනෙක්. ඉතින් හැම ඉස්සරම මගේ ස්කින් එක පොඩ්ඩක් ඩිස්කලර් වෙන්න බලනවා. ඉතින් ඒ ඩිස්කලරේෂන් එක නැති කරලා ස්කින් එක ග්ලෝ කරලා මට තියාගන්න මට උදව් වෙන ඩේ ප්‍රොටෙක්ට් එක තමයි මේ තියෙන්නේ. අම්මා ඔයාගේ මොකද්ද ෆේවරිට් එක? ඉතින් මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. ඔයිලි වුණාට මගේ ස්කින් එක සෙන්සිටිව්. ඒකට ඔයිලි සෙන්සිටිව් කියන ස්කින් ටයිප් එකක් තමයි මට තියෙන්නේ. හැම එකම ගන්නත් බෑ. ඒ වගේම තමයි දවල් කාලේට ගොඩාක් ස්කින් එක ඔයිලි වෙනවා. ඉතින් ස්කින් එක ඔයිලි වුණාට පස්සේ මම කාලයක් හිතන් හිටියා දැන් මගේ ස්කින් එකට මොයිස්චර් එකක් තියෙනවනේ. මට ඕනි නැහැ ක්‍රීම් කියලා. හැබැයි ඊට පස්සේ තමයි මට තේරුනේ මං කිසිම මොයිස්චර් එකක් මගේ ස්කින් එකට නොදී ඉදි ස්කින් එක තව ඩැමේජ් වෙනවා කියලා. ඊට පස්සෙත් මට බයක් තිබ්බා. මොකද දැන් ඔයිලි ස්කින් එකට තව ක්‍රීම් එකක් ගෑවට පස්සේ මේක තව ඔයිලි වෙලා මගේ ස්කින් එකේ පිම්පල්ස් එයිද කියලා. එතකොට තමයි මට ඇත්තටම මේ ස්පාසිලොන් ලෝටස් ඇන්ඩ් රම්බුටන් ඩේ ප්‍රොටෙක්ට් එක හම්බුනේ. මම මේකට ආසම හේතුව තමයි මේක ගෑවට පස්සේ මගේ ඕපන් පෝස් බ්ලර් වෙලා ස්කින් එකට හරි මැට් ෆයින් නිකන් ඉෆෙක්ට් එකක් මගේ ස්කින් එකට දාලා වගේ හරි ෆිල්ටර් ලුක් එකක් එනවා. ඉතින් මම ඒකට මාර ආසයි. මගේ මේකප් එකක් ගන්න කලිනුත් මම මේක ඇප්ලයි කරනවා ප්‍රයිම් එකක් විදියට මට මාර විදියට මේකෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා වගේ මගේ ස්කින් එක නරිෂ් කරලා හයිඩ්‍රේට් කරලා මගේ ස්කින් බැරියර් එක රිපෙයාර් කරන ගමන් මට මේකෙන් UV ප්‍රොටෙක්ෂන් එකකුත් හම්බ වෙනවා. ඉතින් ඩේ ක්‍රීම් එකක් වෙනුවට ඩේ ප්‍රොටෙක්ට් එකක් යූස් කරන එකේ වාසිය ඔයාලට බලා ගන්න පුළුවන් ඩේ ප්‍රොටෙක්ට් එකක් ටික කාලයක් යූස් කරාම. ඔව් ඒ වගේම ඔයා දන්න තමයි දැන් ගොඩාක් වෙලාවට අපේ දැන් ඔයිලි ස්කින් එක එතකොට ඉඳලා හිටලා පිම්පල්ස් එන ස්කින් තියෙන ගොඩාක් අය කරන වැරද්දක් තමයි අර මේ බයයි මොන හරි ගාන දවල්ට ඔන්න දැන් ගෑන් පස්සේ තව ඔයිලි වෙනවා මේක උඩ බැක්ටීරියා ග්‍රෝත් වුණොත් එහෙම පිම්පල්ස් දානවා. ඉතින් ඒකත් එක්ක බලනකොට මේකේ තියෙන මම කැමතිම දේ තමයි මේකේ නීම් ඇන්ඩ් ට්‍රීටරි තියෙනවා. නීම් ඇන්ඩ් ට්‍රීටරි කියන්නේ තනිකර පිම්පල්ස් වල විශේෂයෙන්ම බැක්ටීරියා ග්‍රෝත් වෙන එකම නැති කරන්න පුළුවන් දේ ඇන්ටි ඉන්ෆ්ලැමේටරි. එතකොට ස්කින් එක මාරම විදිහට ප්‍රොටෙක්ට් කරන දෙයක්. ඉතින් ඒ නිසා ඕන දවල් දවසට බය වෙන්න දෙයක් නෑ. මේක ගන්න පුළුවන්. මොකද මං හරිම ආස දෙයක් මේක දාලා මේකප් දාන්න. හේතුව තමයි අර හරියම මැටිෆයි ගතියක් එනවා. ඇත්තටම අය මේකක් ඕන නෑ. මේක විතරක් ගාලා කෙලින්ම ෆවුන්ඩේෂන් එක උනත් දාලා පවුඩර් සෙට් කරන්න පුළුවන්. ඒ තරමටම හරිම ලස්සන ෆ්‍රෙෂ් ලුක් එකක් තියෙනවා. ඒ වගේම අර ගොඩක් වෙලාවට ඔයිලි ස්කින් තියෙන ගොඩාක් අයට දෙන ප්‍රශ්නයක් තමයි ඔන්න මොන හරි මොයිස්චරයිසර්ස් ඩේ ක්‍රීම්ස් ගන්න බයයි. මොකද ටිකක් වෙලාදී දාඩිය දානවා ඕක ඔයිලි වෙනවා කැතයි කියලා. හැබැයි මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක එහෙම දෙයක් වෙන්නේ නෑ. අනික ඕගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ ඩ්‍රයි ස්කින් ෆ්ලේක්ස් එක්ක ස්කින් එක ඔයිලි වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නේ මොනවද කරන්න ඕන කියලා. අන්න ඒ වගේ සිටුේෂන් තමයි මට තිබ්බේ. මෙන්න මේක යූස් කරන මේක තියෙන විටමින් E. මම හිතන්නේ විටමින් E එකෙන් මගේ අර ඒ ඩ්‍රයි ෆ්ලේක් ගතිය අයින් වෙන ඔයිල් එක බැලන්ස් වුණා. ඒ කියන්නේ ඔයිලි ස්කින් එකක් තිබ්බට අපේ ස්කින් එකෙන් ප්‍රොඩියුස් කරන ඔයිල් එකක් තියෙනවා. ඒක මදි වුණාම තමයි ඔයිලි ස්කින් ඇති වෙන්නේ. එතකොට මේකෙන් අර ඒකත් බැලන්ස් අවුට් කරන
nice balance එකෙන් skin එක අර මේ හොඳට protect කරගන්නවා. අනිවාර්යයෙන්ම. ගොඩක්ම දැන් අපි normally day cream එකක් ගැන කතා කරනකොට ගොඩාක් වෙලාවල් වලට අර ඔයගොල්ලෝ කියනවා වගේ oily වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් mattify වෙනවා තමයි. හැබැයි ඊටත් අමතරව තව දෙයක් ඇවිල්ලා ගොඩක් දෙනෙක් ඔය SPF තියෙන creams use කරද්දි කියන දෙයක් තමයි අනේ ගෑවම නිකන් පිටි ගාලා වගේ මේකේ skin එකට absorb වෙන්නේ නැහැ එහෙම කියලා. හැබැයි මම හොඳට බලලා තිනවා මෙතන මේ day cream protect එක විතර නෙමෙයි මේ ඔක්කොම day protectors skin එකට ගාපු හැටිය smoothly අපිට apply කරගන්න පුළුවන්. ඒක හොඳට අර එහෙම සුදු white cast එකක් එහෙම මොකුත් තියෙන්නේ නැහැ. අනිත් එක දවස පුරාවටම අපේ ස්කින් එක නිකන් ෆ්‍රෙෂ් විදිහට අපිට තියාගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපි ක්‍රීම් එකක් ගාලා ටික වෙලාවකින් ස්කින් එකට ඇබ්සෝබ් වුණාට පස්සේ ගොඩක් දෙනෙක් හිතනවා පෑඩ් දෙකක් විතර ගියාට පස්සේ ඒකේ ඉෆෙක්ට් එක නැහැ කියලා. හැබැයි මේ ඩේ ප්‍රොටෙක්ට් එකේ මම බලලා තියෙන හොඳ දෙයක් කියන්නේ දවස පුරාවටම මේ ඩේ ප්‍රොටෙක්ට් එක යූස් කරාට පස්සේ ස්කින් එක අර ෆ්‍රෙෂ් ගතියට ඒ වගේම කිව්වත් වගේ මම හිතන්නේ මේ හැම ඩේ ප්‍රොටෙක්ට් එකේම අර පෝස් ටිකක් අර නිකන් මැට් කරලා ස්මූත් කරන්න පුළුවන්. ඔව් එතකොට ඇත්තටම නිකන් ෆිල්ටර් එකක් දාලා වගේ නිකන් තියෙනවා අපිට බය නැතුව සෙල්ෆීස් එහෙම ගන්න පුළුවන් මේකප් නැතුව නේද? ප්‍රයිම් එකක් ගාලා වගේ. අනිවාර්යයෙන්ම මේකප් එකකට කලින් අපිට යූස් කරන්න පුළුවන් අයිඩියල් ප්‍රොඩක්ට් එකක් තමයි. මම ගොඩක් වෙලාට කරන දෙයක් තියෙනවා මේක යූස් කරලා අයි ෆවුන්ඩේෂන්ස් දාන්න ඕනේ නැහැ. මේ කම්පැක්ට් පවුඩර් එකක් යන්තම් ටච් කරත් ඇති මේ හරියම ලස්සන ඉෆෙක්ට් එකක් විදිහට නිකන් ෆිල්ටර් ඉෆෙක්ට් එකක්ම තියෙනවා ස්කින් එකේ. අනික ලංකාවේ තියෙන ලොකු මිස්කන්සෙප්ෂන් එකක් තමයි AC එකේ ඉදි ඩේ ක්‍රීම්ස් ඕනේ නැහැ. ගෙදරදී ඕනේ නැහැ. වැස්ස දවසට ඕනේ නැහැ. හැබැයි එහෙම නැහැ. අපිට හැම දවසකම අපේ ස්කින් එක මේ එන්වයරන්මන්ටල් ඩැමේජ් වලින් UV ඩැමේජ් එකේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න අනිවාර්යෙන් ඩේ ප්‍රොටෙක්ට් එකක් යූස් කරන්න ඕනේ. අනිත් එක මම කියන්නේ තව හේතුවක් මම මේ ඩේ ප්‍රොටෙක්ටර්ස් ටිකට කැමති. මොකද මේ ප්‍රොඩක්ට්ස් වල පැරබන් නැහැ, තාලේට් නැහැ, ඇල්කොහොල් මේ වගේ ස්කින් එක ඩැමේජ් කරන විදිහේ harsh chemical කිසිම දෙයක් නැහැ. long term පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට තව දෙයක් ගමු තියෙනවා. මේකේ තියෙන ස්මෙල් එක. Oh yes. මම හැම එකක්ම එහෙමයි නේද? especially smell එක. අනිවාර්යයෙන් මගේ personal favorite එකක් තමයි මේකයි neem and tea tree එකයි amazing. ඒ වගේම තමයි ස්පාසිලොන් ඩේ ප්‍රොටෙක්ටර්ස් වලට ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් උත් හම්බ වෙලා තියෙනවා. ඔව්. ඉතින් ඇත්තටම මම හිතන්නේ දැනට මම පාවිච්චි කරලා තියෙන ඩේ ක්‍රීම්ස් අතින් බැලුවොත් එහෙම අර මැට් ලුක් එකක් තියෙන හරි රිෆ්‍රෙෂ් ගතියක් තියෙන වගේම පෝස් අර ෆිල්ටර් එකක් දාලා වගේ මේ ඔක්කොම all in one product එකක් විදිහට highly recommend කරන්න පුළුවන් product එකක් තමයි මේ spa salon එකේ තියෙන day protects ඔක්කොම තියෙන skin type එක බලලා කෙනෙක්ට ඔන්න ඔයාගේ skin type එකට ගැලපෙන විදිහට තෝරගන්නත් පුළුවන් නේද? ඔව් ඒ කියන්නේ ඇප්ලයි කරව ගමන් හරියම ෆ්‍රෙෂ් ලුක් එකක් එක්ක දවස් 30ම තියාගන්න පුළුවන් ලස්සන ග්ලෝ එකක් එක්ක ඔයාට UV protection උත් හම්බ වෙනවා. ඒ හින්දා මගේ නම් ෆේවරිට්ම ඩේ ක්‍රීම් එකක්. ඔයගොල්ලෝ දැකලා තියෙද්දි මම get ready with Weasel මම මේක සෑහෙන යූස් කරනවා. ඉතින් ඒ කියන්නේ අපිට all in one product එකක් තියෙනවා day protect එකක් විදිහට. ඉතින් මං හිතනවා එහෙනම් මේ වීඩියෝ එක ඔයා ආසාවෙන් බලන්න ඇති කියලා. තාමත් Spa Salon Good Living YouTube channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැන්මම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගලන්ට ඩේ ප්‍රොටෙක්ටර්ස් ගැන මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලගේ ස්කින් ටයිප් එක අනුව ඔයගලන්ට ගලප ගන්න බැරි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයගලන්ට අනිවාර්යෙන් උදව් කරනවා. ඒ වගේම ඉතින් වීඩියෝ එක like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye. Bye.